ආයිබෝවන් අද අපි ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකකින් තමයි ඔබව හමු වෙන්නේ. අපි කතා කරන්න සූදානම් වෙනවා මාර්තු මාසයේ උපත ලැබපු අයගේ ගති ස්වභාවයන්, පෞරුෂයන් සහ චරිත ලක්ෂණ මොන වගේද කියලා. ඔබත් මාර්තු මාසයේ ඉපදුණු කෙනෙක් නම් ඔබ තුලත් මේ ගති ස්වභාවයන් තියෙනවද කියලා බලන්නකෝ. මාර්තු මාසයේ උපත ලැබපු පුද්ගලයෝ ඊටම සංවේදී, නිර්මාණශීලී සහ කරුණාවන්ත අය. ඒ වගේම නායකත්ව ගුණාංග, උද්‍යෝගය සහ බොහොම ස්ථීරසාර ගති පැවතුම් තියෙනවා. ඉහළ බුද්ධියක් සහ නිර්මාණශීලී හැකියාවක් පවතිනවා. මාර්තු මාසයේ උපදින අයට ස්වභාවිකවම ප්‍රීතිමත්, උද්‍යෝගිමත් සහ ධනාත්මක ආකල්ප සහිත පෞරුෂයක් හිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ අය රාත්‍රී කාලයට වැඩිය දිවා කාලයේ ඊටම කාර්යක්ෂමව වැඩ කරන්න දක්ෂතාවයක් පෙන්වනවා. අනිත් අයගේ හැඟීම් පහසුවෙන්ම තේරුම් ගැනීමට තියෙන හැකියාව ඉතා විශාලයි. ගැඹුරින් හිතන, කලාත්මක සහ ඕනම වැඩ කටයුත්තක ආරම්භක ශක්තියක් සහිත පුද්ගලයෝ වෙනවා. සමාජීය සම්බන්ධතාවලදී අනිත් අය එක්ක එකඟතාවයෙන් සහයෝගයෙන් කටයුතු කරන්න කැමැති. සමාජීය කණ්ඩායම් ඇතුලේ නායකත්වය ගන්න වගේම අවස්ථාවට ගැළපෙන විදියට හැඩ ගැසෙන්න විශේෂ හැකියාවක් මේ අය තුල තියෙනවා. විශාල පරාසයක විහිදුණු හැකියාවන් නිසා කලා, වෛද්‍ය, කළමනාකරණ සහ පර්යේෂණ වැනි ක්ෂේත්‍රවල කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබනවා. අනිත් අයට උපකාර කරන්න සහ සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න සහජ ආශාවක් මේ අය තුල පවතිනවා. ඊටම ධනාත්මක, උද්‍යෝගිමත් පෞරුෂය නිසා තමන් වැඩ කරන ආයතනය තුල නව අදහස් ඉදිරිපත් කරන්න, කණ්ඩායම් හැංගීම ශක්තිමත් කරගෙන කටයුතු කරන්න පෙරමුණ ගන්නවා. විවිධ සංස්කෘතික හා සමාජීය පසුබිම් තියෙන පුද්ගලයෙක් පහසුවෙන්ම සහසම්බන්ධතා ගොඩනගා ගන්න තියෙන හැකියාව ඊටම ඉහළයි. වෘත්තීය හා පෞද්ගලික ජීවිතය වෙන් කරලා තියා ගන්නවා. තර්කානුකූලව හිතලා බලලා කාලසටහනක් සකස් කරගෙන පියවරෙන් පියවර වැඩ කරලා සාර්ථකත්වය ලබනවා. කුඩාම දෙයක් වුණත් මඟ හැරෙන්න නොදී හොඳ අවධානයකින් තමයි වැඩ කරන්නේ. මාර්තු මාසයේ උපත ලබන පුද්ගලයන් නිර්මාණශීලීත්වය සහ සංවේදී ගුණාංග භාවිතා කරලා ආරවුල් ගැටලු විසඳීමේදී සුවිශේෂී දක්ෂතාවයක් පෙන්වනවා. කණ්ඩායමක් මෙහෙයවද්දී අනිත් අයගේ විශ්වාසය දිනාගෙන ආයතනයේ මෙන්ම පෞද්ගලික මට්ටමිනුත් ඉහළ දියුණුවක් සහ ඇගයීමක් ලබන්න සමත් වෙනවා. මේ අයට ආදරය කියන්නේ ආත්මීය, පරමාදර්ශී සහ ගැඹුරු බැඳීමක් විදිහට තමයි දකින්නේ. ආදරය තුලදී දැඩි උද්‍යෝගයක්, ආකර්ෂණයක් හා ප්‍රකාශනාත්මක බවක් බලාපොරොත්තු වෙනවා. සහකරුවන්ගෙන් තමන් වටහා ගන්න අවංක ආදරයක් අත්විඳින්න තමයි වඩාත් කැමති. සහකරු වෙනුවෙන් කැපකිරීම කරන්න, ඒ අයව කුඩා මවිත කිරීම වලට සහ ආදරය ප්‍රකාශ කරන්න පසුබට වෙන්නේ නැහැ. සහකරුගේ ප්‍රශ්නවලදී හොඳ සවන් දෙන්නෙක් විදිහට සිටීමෙන් මානසිකව විශාල සහයෝගයක් ලබා දෙනවා. සමාජීය වශයෙන් තමන්ගේ සහකරු එක්ක එකතු වෙලා කටයුතු කරන්න, පවුලේ හා මිතුරන්ගේ පිළිගැනීම් සහිතව සම්බන්ධතා ඉදිරියට ගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. වංචාව සහ සැකය කියන දේ මේ අයට තරහා ගන්න අපහසුයි. සහකරුගෙන් උපරිම අවංකභාවයක් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ වෙනස් වෙන ගති ස්වභාවයන්, මනෝභාවයන් තේරුම් අරගෙන හෙවණැල්ලක් වගේ ළඟින් ඉන්න සහකරු එක්ක තමයි මේ අය අගය කරන්නේ. ප්‍රේමයේ තුල රැකවරණය වගේම තමන්ගේ පෞද්ගලිකත්වයට සහ අදහස් වලට ගෞරව කිරීමත් අපේක්ෂා කරනවා. මාර්තු මාසයේ උපදින අය අධික ලෙස සංවේදී වෙන අවස්ථාවලදී කුඩා සිදුවීම් පවා හදවතට අරගෙන මනසින් තැවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සහකරුවන්ගෙන් තමන් තරම්ම කැපවීමක් නොලැබෙනකොට බලාපොරොත්තු කඩවීම වලට ලක් වෙනවා. කොහොම නමුත් සාකච්ඡා කරලා විවෘතව අදහස් වමාරුව මගින් ඕනම ගැටලුවක් निराකරණය කරගනිමින් ශක්තිමත් පෞල් ජීවිතයක් ගොඩනගා ගන්න මේ අයට සහජ හැකියාවක් පවතිනවා. තමන්ගේ පවුල සහ ලේ ඥාතීන් කෙරෙහි දැඩි පක්ෂපාතී සහ ආදරණීය බැඳීමක් තියෙනවා. මොවුන් තුළ සහජයෙන්ම තියෙන අනුකම්පාව සහ නායකත්ව ගුණාංග එකමුතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොවුන් තුළ ඉහළ උද්‍යෝගයක් සහ සමාජශීලී භාවයක් වගේම සංවේදීතාවයක් පවතිනවා.
දෙමව්පියන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී මාර්තු මාසයේ උපදින අය දැඩි ගෞරවයක් සහ භක්තියක් දක්වනවා. මව කෙරෙහි විශේෂයෙන්ම දැඩි බැඳීමක් සහ සංවේදීතාවයක් පෙන්වන අතරම පියාගේ අදහස් වලට සහ මඟ පෙන්වීම් වලට ගෞරව කරමින් පවුලේ අභිමානය රැකගනිමින් කටයුතු කරන්න උත්සාහ කරනවා. මනෝවිද්‍යාත්මකව බලනකොට මේ අය කුඩා කාලේ ඉඳලම මව්පියන්ගේ මානසික අවශ්‍යතා තේරුම් ගන්න සමත් ගුණාංගයකින් යුක්ත අය. මව්පියන්ගෙන්ද මේ අය බලාපොරොත්තු වෙන්නේ සීමාවක් නැති කොන්දේසි රහිත ආදරයක් රැකවරණයක් සහ තමන්ගේ පෞද්ගලික අදහස් වලට නිදහස ලබා ගැනීමක්. ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ගැන මේ අය දක්වන්නේ කැපවීමෙන් පිරුණු විශ්වාසවන්ත ආකල්පයක්. පෞල් ජීවිතය ඇතුළතදී සහකරු හෝ සහකාරිය සතුටින් තියන්න ඕනම කැපකිරීමක් කරන්න පසුබට වෙන්නේ නැහැ. සම්බන්ධතාවයේ තියෙන ගැඹුරු ආත්මීය බව මේ අය අපේක්ෂා කරන අතරම සහකරුගෙන් සම්පූර්ණ අවංක බව ආදරය සහ සහයෝගයේ බලාපොරොත්තු වෙනවා. පවුලේ ප්‍රශ්න පිටතට දෙන්නේ නැතිව ගෙදර ඇතුළතදීම සාකච්ඡා කරලා निराකරණය කරගන්න තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. සහෝදර සහෝදරියන් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යද්දී මේ අය ආරක්ෂකයෙකුගේ සහ උපදේශකයෙකුගේ භූමිකාව අනුගමනය කරනවා. තමන්ගේ සහෝදර සහෝදරියන්ට යම් කරදරයක් වුණාම පළමුවෙන්ම උදව්වට පිහිටට එන්නේ මේ අය. පවුලේ එකමුතුකම සහ සමාජීය සම්බන්ධතා ශක්තිමත් කරන්න මැදිහත් කරුවෙක් විදිහට ක්‍රියා කරනවා. සහෝදරයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එකිනෙකාට ආදරය, ගෞරවය සහ පවුලේ කටයුතු වලදී එකාවන්ව එකට සිටීම විතරයි. දරුවන් වෙනුවෙන් කටයුතු කරද්දී තිතාම ආදරණීය, නම්‍යශීලී සහ නිර්මාණශීලී විදිහට කටයුතු කරනවා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ සුව පහසුව පවා අත්හරින්න ඕනම වෙලාවක සූදානමින් ඉන්නවා. දරුවන්ගේ මානසික මට්ටමට බැහැලා ඒ අයගේ නිදහස් චින්තනයට සහ කලාත්මක හැකියාවන්ට ඉඩ දෙමින් කටයුතු කරනවා. දරුවන්ගේ යහපත් ගුණධර්ම සහ තමන් ලබා දෙන ආදරයට සුදුසු ප්‍රතිචාරයක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඊටාම ආදර්ශමත් දෙමාපියෝ විදිහට සමාජයේ කැපී පෙනෙනවා. මේ අය සමාජය තුළ ඉක්මනින් කැපී පෙනෙන ස්වභාවිකවම ප්‍රීතිමත් සහ සමාජශීලී පෞරුෂයකින් යුක්තයි. මිතුරන් සහ ආශ්‍රය කරන පුද්ගලයෝ තෝරාගනිද්දී ඉතා සියුම් ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. ඕනම කෙනෙක් එක්ක සුහදව කතා බහ කෙරුවත් තමන්ගේ සමීපතම මිතුරු කවය ඇතුළට ඇතුළත් කරගන්නේ අවංක සහ ගුණගරුක පුද්ගලයෝ විතරයි. මේ අය තුළ තියෙන ඉහළ සහානුකම්පන ගුණාංගය නිසා අනිත් අයගේ සම්බන්ධතාවල තියෙන ව්‍යාජ බව සහ කෘත්‍රිම ස්වභාවය පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා සත්‍යවාදී පුද්ගලයෝ විතරක් තමන්ගේ අභ්‍යන්තර මිතුරු සමාජයට තෝරගන්නවා. යහළු මිත්‍ර සම්බන්ධතාවලදී මේ අය හැසිරෙන්නේ ඊටාම කැපවීමෙන් සහ අවංකව. යාළුවෙකුට කරදරයක් වුණාම තමන්ගේ වැඩ පැත්තක තියලා ඉස්සරලාම පිහිටට එන්නේ මේ අය. කණ්ඩායමක් ඇතුලේ ප්‍රශ්න निराකරණය කරන සහසම්බන්ධතා ගොඩනගන භූමිකාව ඉෂ්ට කරනවා. තමන්ගේ මිතුරන්ට හොඳ සවන් දෙන්නෙක් වෙන අතරම ඒ අයගේ දුක සැප බෙදා ගනිමින් මානසික සහනයක් ලබා දෙන්න නිරන්තරයෙන්ම කටයුතු කරනවා. සමාජ සම්බන්ධතාවලදී සහ මිත්‍රත්වයන් වලදී මාර්තු මාසයේ ඉපදුණු අය අනිත් අයගෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අවංකකම සහ එකිනෙකාට තියෙන ගෞරවය. වංචාව සහ පාවාදීම් මේ අයට කිසිසේත්ම දරා ගන්න බෑ. තමන් ලබා දෙන සැබෑ ආදරයට සහ අවංකත්වයට කැපවීමට සමාන ප්‍රතිචාරයක් සහ සම්බන්ධතාවයේ තියෙන විනිවිදභාවය මේ අය අපේක්ෂා කරනවා. තමන්ගේ පෞද්ගලිකත්වයට සහ අදහස් වලට ගරු කරන ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක වෙනස් නොවි ළඟින්ම ඉන්න විශ්වාසවන්ත මිතුරු මේ අයගේ ජීවිතේ විශාලම සම්පත විදිහට සලකනවා. මාර්තු මාසයේ උපත ලබන අය ආගමික හා ආධ්‍යාත්මික නැඹුරුව අතින් ඉහළ මට්ටමක ඉන්නවා. ඒක හුදෙක් බාහිර අනුකරණයට වඩා සත්‍ය ගවේෂණය කිරීමක් විදිහට දකින්න පුළුවන්. මේ අය තුළ සහජයෙන්ම ආගමික කටයුතු, බණ භාවනා සහ විශ්වීය ශක්තියින් ගැන ගැඹුරු ආකර්ෂණයක් තියෙනවා. මේ අය ආගමික වතාවත්වල යෙදෙන්නේ බයෙන් හෝ පටු ලාභ අපේක්ෂාවෙන් නෙමෙයි. මානසික සහනය සහ ආත්මීය ශාන්තිය ලබා ගැනීමේ අරමුණින්. භාවනා ක්‍රම, යෝග අභ්‍යාස සහ මනස එකඟ කර ගැනීමේ ආධ්‍යාත්මික ක්‍රමවලට විශේෂ කැමැත්තක් දක්වනවා. එයින් තමන්ගේ අභ්‍යන්තර පීඩනය පාලනය කරගන්න මේ අය සමත් වෙනවා.
මොවුන්ගේ ආගමික නැඹුරුව ප්‍රකාශ කරන්නේ මානවවාදය සහ සමාජ සේවය තුලින්. හුදෙක් පූජා භූමිවලට විතරක් සීමා වෙන්නේ නැතුව අසරණ අයට පිහිටවීම, සතුන්ට කරුණාව දැක්වීම සහ සමාජ යහපත වෙනුවෙන් කටයුතු කිරීම සැබෑ ආගම විදිහට විශ්වාස කරනවා. සියලුම ආගම් සහ විශ්වාසයන් ගැන සහනශීලී සහ ගෞරවනීය ආකල්පයක් පවත්වාගෙන තමයි කටයුතු කරන්නේ. ආධ්‍යාත්මික ජීවිතයේදී ප්‍රධාන අරමුණ වෙන්නේ ජීවිතයේ සැබෑ අර්ථය වටහා ගැනීම සහ විශ්වය එක්ක තියෙන සම්බන්ධතාවය තහවුරු කර ගැනීම. ආගමික ස්ථානවල සෙවණ ලැබමින් සහ ආගමික පොතපත පරිශීලනය කරමින් තමන්ගේ දැනුම සහ ආත්මීය සුවය වර්ධනය කරගන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. මේ නිසා ජීවිතයේ එන ඕනම අභියෝගයකදී නොසැලී සිටීමේ අභ්‍යන්තර ශක්තිය සහ මානසික සමබරතාවය ළඟා කරගන්නවා. මාර්තු මාසයේ උපත ලබන අයගේ ප්‍රධාන අරමුණ වෙන්නේ භෞතික සම්පත් රැස් කරනවට වැඩිය මානසික හා ආත්මීය පැවැත්ම තහවුරු කර ගැනීම. තමන්ගේ හැකියාවන්ගෙන් බාධක ජය අරගෙන සමාජය තුළ කැපී පෙනෙන නායකත්වයක් සහ ස්වාධීනත්වයක් ගොඩනගා ගන්න කටයුතු කරනවා. අනිත් අයට පිහිටවීම සහ සමාජයට යම් යහපත් බලපෑමක් සිදු කිරීම මේ අයගේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය. නිර්මාණශීලී කටයුතු වල නිරත වීම සහ සබාදහම සමග කාලය ගත කිරීම තුලින් ඉහළ මානසික සැනසීමක් ලබනවා. පවුලේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව, සැබෑ මිතුරන් එක්ක පවත්වන ගුණාත්මක සම්බන්ධතා සහ අසරණ අයට උපකාර කිරීමෙන් ලැබෙන සමාජීය ඇගයීම මේ අයගේ සතුටට හේතු වෙනවා. මාර්තු මාසයේ උපදින අයගේ සමස්ත ජීවිතයේ විශාලම බලාපොරොත්තුව වෙන්නේ තමන් වටා ඉන්න පිරිසට සැබෑ ආදරය සහ රැකවරණය ලබා දෙමින් ගැටුම් වලින් තොර පෞද්ගලික නිදහස සහ ආත්ම ගෞරවය රැකුණු සංසුන් ජීවිතයක් ගත කිරීම. තමන් ජීවත් වෙන සමාජයට වැඩදායී පුද්ගලයෙක් විදිහට ජීවිතය අවසන් කිරීම තමයි අවසාන අපේක්ෂාව. මාර්තු මාසයේ උපත ලැබපු විද්‍යා, කලා, දේශපාලන, තාක්ෂණික ශේෂ්ත්‍ර වලින් ලෝකය වෙනස් කරපු ප්‍රසිද්ධ චරිත කිහිපයක් හඳුනා ගන්න අපි බලමු. එයින් සාපේක්ෂතාවාදයේ සොයා ගනිමින් නූතන භෞතික විද්‍යාවේ දැවැන්ත වෙනසක් සිදු කරපු නොබෙල් ත්‍යාගලාභී මහා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් මාර්තු මාසයේ උපත ලැබපු අය. ඒ වගේම ඉතාලි පුනරුද්ධ සමයේ ලෝකෙ විසූ අසමසම චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ, ලෝක sannivedanaya විප්ලවයක් ඇති කරමින් දුරකථනයේ හොයාගත්තු ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්, ඒ වගේම සෝවියට් සංගමයේ අවසාන නායකයා විදිහට කටයුතු කරමින් සීතල යුද්ධය නිමා කිරීමට මුලපිරූ ප්‍රබල දේශපාලඥයෙක් වන ගෝර්බචොව් සහ ඇපල් සමාගම ආරම්භ කරපු ස්ටීව් ජොබ්ස් මාර්තු මාසයේ උපත ලැබපු අය විදිහට හඳුන්වන්න කැමතියි. ඒ වගේම ෆෝමියුලා 1 මෝටර් රථ ධාවන ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම ක්‍රීඩකයා අයටන් සෙනා උපත ලැබලා තියෙන්නේ මාර්තු මාසයේ. මේ ආකාරයෙන් ලොවට ප්‍රබල බලපෑම් කරපු පුද්ගලයෝ මාර්තු මාසයේ උපත ලැබලා තියෙන්නේ. ඔබත් මේ තොරතුරු ඔබට කොයි ආකාරයෙන් ගැලපෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. අපගේ වීඩියෝවෙන් ඔබ කිසියම් දැනුමක් සතුටක් ලැබුවා නම් ලයික් එකක්, කමෙන්ට් එකක් ලබා දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම අපගේ YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා.